ලන්ඩන් ඉන් ඊශ්‍රායල් YouTube channel එකට ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබත් සමග බෙදාගන්නේ ඉතා විශේෂ දෙයක්. ඒ තමයි යුදෙව් අලුත් අවුරුද්ද පිළිබඳව. ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් රෝෂ් හෂනා. ශ්‍රී ලාංකිකයින් වන අපි අප්‍රේල් මාසයේ අපි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද පවුලේ අය සමග අපි සම්ප්‍රදායන් සහිතව සමරන වාසයේම මෙහි ඊශ්‍රායලයේ යුදෙව් ජනතාව ඔවුන්ගේම අලුත් අවුරුද්ද ලස්සනට සහ අර්ථවත් ලෙස සමරනවා. රෝෂ් හෂානා යනු වසරේ ප්‍රධානියා යන්නයි. යුදෙව් දින දර්ශනයේ වර්ෂයේ පළමු දිනයයි. ඔවුන් මේ සැප්තැම්බර් මාසයේ එය සැමරුවා. ඔවුන් මෙම දිනය නිවාඩු සහ සාද ගැන පමණක් පිළිඹු කරන්නේ නැත. ඔවුන් සිනගෝයකට ගොස් යාඥා කරනවා සහ නව ආරම්භයන් ගැන සිතනවා. ඒ වගේම ඔවුන් පසුගිය වසර දෙස ආපසු හැරී බැලීමට, වැරදි සහ සමාව අයදීමට සහ සෞඛ්‍ය, සාමය සහ සතුටේ ආශිර්වාදයන් නැවුම්ව ආරම්භ කිරීමට කාලය මෙය බව යුදෙව් මිනිසුන් විශ්වාස කරනවා. මෙහි වැදගත්ම සම්ප්‍රදායන්ගෙන් එකක් වන්නේ සෝෆාර්. ඒ කියන්නේ බැටළුවෙකුගේ අම් පිඹීමයි. හරියට අපි හක් ගෙඩිය පිඹිනවා වගේ. එහි ශබ්දය ආත්මය අවදි කරන බවත්, නව වසරේ වඩා හොඳින් ජීවත් වීමට මිනිසුන්ට මතක් කර දෙන බවත් ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් නිවසේදී සහ සිනගෝරකේදී පවුලේ අය එක්ව ඉදිරි වසර සඳහා මිහිරි බව සංකේතවත් කිරීමට මී පැණිවල ගිල්වා ඇපල් අනුභව කරනවා. ඒ වගේම දෙලොම් කියන පළතුර බලාපොරොත්තුව සහ බහුලත්වය ප්‍රකාශ කරන අර්ථවත් ආහාර ලෙස හඳුන්වනවා. ඔවුන් මේ කාලයේ විශේෂ යාඥා සඳහා මිනිසුන් සිනගෝයකට ගියත් බොහෝ දෙනෙක් පවුලේ අය සමග කාලය ගත කරනවා. ඒ වගේම ඔවුන් එකිනෙකාට ශනා තෝවා කියලා ප්‍රාර්ථනා කර ගන්නවා. එහි තේරුම තමයි සුබ නව වසරක් යන්න. ඊශ්‍රායලයේ රැකියාව කරමින් අභියෝගවලට මුහුණ දෙමින් ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වන අපට එය ඉතා හුරු පුරුදු බවක් දැනේ. ඒ වගේම ලෝකයේ කොතැනක සිටියත් නව ආරම්භයන් සහ ආශිර්වාද පිළිබඳ අදහස අප සැමට බෙදාගත හැකි දෙයක් බව මේ යුදෙව් ජාතිකයින්ගේ අවුරුද්දේදී අපිට මතක් කර දෙනවා. යුදෙව් ජාතිකයින්ගේ ජීවන රටාව, සංස්කෘතිය සහ සැමරුම් පිළිබඳව මගේ අත්දැකීමත් එකතු කරලා තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ හමුවට එන්නම්. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා යාළුවෝ අතර ෂෙයා කරගන්න කියලා මතක් කරන ගමන් මම ඔබෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.